ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. මැයි මාස 7 වන දින ආරම්භ වීමට නියමිත පාප් නිලවරණය හේතු කොටගෙන ඊයේ දිනේ වතිකානයේ කාදිනල්වරුන්ගේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. මෙහිදී අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්ති යටතේ කාදිනල්වරුන් 120 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ සලසා ඇති බවත් මෙම සම්මේලනයේ සඳහා සහභාගී වී සිටින සියලු කාදිනල්වරුන් හට පාප් ධූරය සඳහා අපේක්ෂා කළ හැකි බවත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ස්වර්ගස්ථ වූ පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ දුර කාලය තුළදී වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන් 120කට වඩා නිර්මාණය කිරීමෙන් අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය සීමාවන් ඉවත්ව තිබෙනවා. එබැවින් කාදිනල්වරුන් ප්‍රකාශ කර සිටින්නේ අදාළ සීමාවෙන් ඉවත්වන කාදිනල්වරුන් හට 36 වන වගන්තියට අනුව පාප් නිලවරණයට සුදුසුකම් සම්පූර්ණ වන බවයි. මේ අතර මැයි මාස 7 වන දින ආරම්භ වන පාප් නිලවරණයට සහභාගී නොවීමට කාදිනල් බෙකියෝ තීරණය කර තිබෙනවා. ඒ තමන්ට එරෙහිව පවතින අධිකරණ නඩුවක් හේතුවෙන් පාප් ධූරය සඳහා ඇති නුසුදුසුකම් තේරුම්ගෙන තමන් විසින්ම පාප් නිලවරණයෙන් ඉවත්වීමට තීරණය කිරීම පිළිබඳව කාදිනල්වරුන් විසින් සිය කෘතඥතාවය ප්‍රකාශ කළ බවයි වතිකාන මාධ්‍ය නිවේදනය කළේ. ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.